වෙල්කම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් මම මේකේ මිෂන් එකක් ප්ලේ කරන්න තමයි යන්නේ දැන්. අපි වැඩි කතා නැතුව අපි ඉක්මනට මිෂන් එකට යන්නේ. මම කලින් මේකේ මිෂන් එකක් ප්ලේ කරා ටිකක් ලොකු මිෂන් එකක්. මම හිතන්නේ දැනුත් තියෙන්නේ ටිකක් ලොකු මිෂන් එකක්. මොකද්ද මේ තියෙන්නේ? එකක් හරි වෙලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. අනේ වටපිටේ තියෙන ප්‍රශ්න ඔළුවේ දාගෙන යන්න බෑ. අපි ගෙලිම මිෂන් එකට යමු බොයිස්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මං හිතනවා දැන් කලින් වගේ නැතුව වොයිස් එක ටිකක් හරි ක්ලියර්ලි ඇහෙනවා කියලා. ඉක්මනට දුවපංකෝ. අන්න එහෙම. පය උස්සලා දුවන්නේ නැහැ නේ. පුදුම එකෙක් තමයි. අපිට පෙන්නලා තියෙන්නේ අර ඉස්සරහා තියෙන අර ඊ වගේ මොකක්ද එකකට ඊ අකුර වෙන්න ඇති නේද? මේ ඒකට යන්න කියලා අයියෝ මොකෝ වෙනවනේ. ඊකට යම් බලන්න. ඉතින් මේකේ තියෙන ආතල් සිද්ධි වල දැනටමත් දන්නවා ඇති. මේ කලින් වීඩියෝ එකේ මම කිව්වා. ඔයාලට මතකද දන්නේ නැහැ. ඒ වගේ සුපිරි ආතල් ගොඩක් වුණා මට මේ ගේම් එක හිතා ගන්න බෑ ඔයි මේ GB 6කට මෙච්චර සාධාරණයක් ඉෂ්ට කරලා තියනවා කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. හොඳ ඒ තරම් ක්වොලිටි ගේම් එක. අනිවාර්යෙන් ප්ලේ කරන්න. Where Winds Meet එකත් හොඳයි. හරිද? මේ ඒ උනාට ඊට වඩා මේකේ ආතල් එක වැඩි. මම ඒකත් ප්ලේ කරා. මේ ඊට වඩා මේකේ ආතල් එකක් තියෙනවා මචං. අනේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක නිකන් අර අපිට දැනෙනවා බං. අපි ඉන්නේ මේ පරණ ලෝකෙක් කියලා මේ අපිට දැනෙනවා බං. ඉස්සර තිබ්බ ලෝකේ අපිට මාර විදිහට ෆීල් වෙනවා. ඉතින් ඇත්තටම ඉස්සර මිනිස්සු මෙහෙම වෙන්නද ඉන්නේ නැත්තේ නේ බං. මේ ඇමරිකාවේනේ ලංකාවේ නම් මෙහෙම ඉන්නේ නැතුවද මේ ඇමරිකාවේ. මට තාමත් බැරි වුණා බං මේකේ ස්ටෝරිය හරියට මේ පොඩ්ඩක් බලා ගන්න. මම ඔයාලට කිව්වනේ ස්ටෝරිය කියනවා කියලා. මම ඊළඟ වීඩියෝ එකේ හරි ස්ටෝරිය පොඩ්ඩක් කියන්නම් ඔයාලට. අපි ලොකේෂන් එක දාගෙන ගියා නම් ලේසියිනේ. නැත්නම් මට පාර වරදී. කොතනද ඊයකුරු මෙන්න මෙතන තියෙන්නේ. හරි. අපි කැලේ මැද්දෙන් යන්ද? කෙලින්ම කැලේ මැද්දෙන් ගියා නම් ලේසි වගේ. මෙන්න මෙහෙන්. හරිද? අපි කැලේ මැද්දෙන් යම් බලන්න. ටක් කේස් වගේ. හැබැයි ළඟයි කැලේ මැද්දෙන් ගියොත්. මෙන්න මේ ආකාරයට දුවන්නයි තියෙන්නේ. යම් පුතා. ගෙදරකුත් තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. අපි යන් අපේ මිෂන් එකට. අම්මෝ දාවුඩෙන් ආශ්‍යා වදිනවා. අපි පොඩ්ඩ හැරුණා වගේ. බෙහෙත් ඖෂධ එහෙම තියනවා බොයිස්. ගන්න වෙලාවක් නැහැ. හරි අපි අදාළ තැනට ලං වෙලා ඉන්නේ. පාර දිගේ ආවනම් කියලා වෙනවා. මෙන්න මෙතනට තමයි අපි එන්න ඕනේ. මොකද්ද වෙලා තියෙන්නේ? අපි ආව බොයිස් ඉතින් මිෂන් එකට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. සීනති වෙලාද මුට? Hello? Excuse me sir. Hello. පොරට සීනති වෙලා වගේ මට පේන්නේ. දැන් මරලාද? අනේ පොරට සීයන්නේ. නිදිද කොහෙද බං? එහෙනම් නැගිට්ටනම් ඉක්මනට. අපි මේ කතාව බලනවද නැත්නම් ස්කිප් කරමුද? ඔයාලට බෝරින් වෙයි නේ හැබැයි. ඔයාලට බෝරින් වෙයි අපි කතාව ස්කිප් කරමු. මොකද වෙන්නේ කියලා බලමු මිෂන් එකේ. මේ එකගෙන යන්න තියෙන්නේ පොරව අපිට. හරිමාගේ. උලක්. මොකද්ද කියන්නේ? ප්ලීස්. Excuse me, many outlaws can a man encounter in one day. You must have me mistaken with somebody else, friend. මේ කන්ට්‍රෝලර්ස් නම් හරි අමාරුයි. ඕහෝ කොහෙද යන්නේ අශ්වයෝ? පොරගේ හෙල්ත් එක මේ අවුල් හින්දා මේ සේෆ් එකේ ඩ්‍රයිව් කරන්නලු. හරිද? මුගේ හෙල්ත් එකට මොනවා හරි වුණොත් කෙල වෙනවා. අපිට මෙහෙ හප්ප ගන්න බෑ. අම්මට උඩු මේ කට්ටිය වෙඩි කියනවා. වැඩියන්කෝ. හරි ඉවරයි.
ඇයි මේ තියන්නේ නැත්තේ? යාර කොහෙද වයින්නේ? ඉවරයි. මෙතන මගේ කාට ගහන්න. අඩෝ උගේ මේ එක බහිනවා බං. ඒ හෙල්ත් එක බහිනවා බං. ඉක්මනට අරන් යන්න ඕන ඌ. ඒ නැගපඤ්ඤකෝ. අඩෝ මිෂන් එක ෆේල් වෙනවා. ඉක්මන් කරපන්. යමන් පුතා යනවා පුතේ දැන් නම් කෙලින්ම ආයේ කොහොමද දන්නවද? ඉක්මනට යමන්. මට මේ බර කරත්ත හුරුත් නෑ පොඩි පොඩි වාහනවල ගියාට පස්සේ. මුගේ හෙල්ත් එක අඩියටම බහලා බං. මූණන් අරන් යන්න හම්බෙන්නේ නෑ මේක අපේ. හරි මිෂන් එක ෆේල් පුතේ. මේ කැලින්වත් යන් ඉතින් වෙන මොනව කරන්නද? මරුණාද කොහෙද බං? මිෂන් එක ෆේල් බං. සිස්. බලමු තව එකපාරක් try එකක් දීලා බලමු boys. අවසන් last try එක. තාත් එක්කවත් මේ වලි දදා ඉන්න හොඳ නැහැ මේ කැලේ මැද්දෙන් යන්න ඕනම දැන් පුළුවන් තරම්. එතකොට මේ යන්න පුළුවන්. අම්මට උඩු පත ගලා. ඒ මුගේ හෙල්ත් එක ඒ පාරෙන් යද්දි පට්ට විදි ඉක්මනට බහිනවා නේද? අඩෝ ඉවරයි බං දැනටමත් අපේ එකා මැරිලා ඉවරයි බං. මේක හරියන වැඩක් නෙමෙයි පුතේ. මෙච්චර අමාරු මිෂන් දෙන්න එපා බං රෙද්ද. තේරෙන්නේ නැද්ද මන් දන්නේ. මේක හෙල්ලෙද්දිත් පොරට කේස් මචං හරිද? කරත්ත හෙල්ලෙන්නත් බෑ. පොරට වෙඩි වදින්නත් බෑ. මේක මාර වැඩක් වුණානේ මේක. වරෙන්කෝ ඉක්මනට අර එනේව් මරලා ඉවරයක් කරලා ගන්න. හරි එනවා. හොව් පුතා හොව් පාර වැඩි. ඉක්මනට යන්න. අරුම් වෙඩි තියෙනවා. ඉක්මනට යන්න. දැන් නම් ලොකු අවුලක් නැහැ වගේ. මේක හොල්ල ගන්න නැතුව යන එක තමයි අමාරුම වැඩේ. අඩු මෙතන හැරෙන්න ඕනද බං? මේ එකම වටේ බං අපිව ගෙනියන්නේ මුන් රවට්ටනවා බං අපි. අන්නරු ආවා. කොහොමද? අඩෝ තව එනවා බං. අනේ අපේ එකා මැරෙනවා බං ආයෙම. ෆේල් බං. අඩෝ මෙච්චර අමාරු මිෂන් එක. තව එකපාරක් try කරමු. යා පුතා. නාකි උඹ මැරෙන්න එපා හොඳේ. යකවුස්ස ගන්න එපා මැරිලා. කැලෙන් යද්දි අර හෙල්ලෙද්දි මුගේ හෙල්ත් එක අම්බාන්ට බහිනවා. අයියෝ. මේ කරත්තවල දාගෙන යන නමර මේ තනි අශ්වයක දෙන්නෙක් කරන් යන්න බෑද දන්නේ. මේ හෙල්ත් එක මෙතනම ඉවරයි. හරි. හැමීට. අන්නාව පරයා. ඒක. Where are you? අරුත් දෙනවා පස්සේ.
එතකොට දැක්කනේ ගහපු ෂොට් එක ඉක්මනට යමු පුතා ඉක්මනට යමු අර තව එකෙක් ඉන්නවා ආ පොර වැටිලා උට ඇවිල්ලා යනවා ගල් බං අයියෝ දැන් තව උන් දෙන්නෙක් වෙනව නේද පොතේ හැටියට අයියෝ මේ ගලුයි පට්ට අමාරු මේ මිෂන් එකක් බං මේක දැන්වත් යමන් ඉක්මනට තව දෙන්නෙක් එනවා බං ඉවරයි ඉවරයි අයියෝ බලපංකො ළඟටම ඇවිල්ලානේ බා ස්කිප් කරමු නේ බා තුම්බාරා ෆේල් වුණා බලමු හරි අදාළ දැනට ගෙනාවා එච්චර දුරක් ගහලා බලපංකො අපරාධේ බං ගහන්න තිබ්බවා ෂිස් පට්ට අමාරුයි බොයිස් මේ ගේම් එක මාර ක්වොලිටි අම්මෝ වමර හොස්පිටල් එකට ගෙනාවා නාකි බොඩයා මැරෙනවනේ මූ බොඩේක්ම තමයි මූණා නාකි බුඩා නේ බොඩයා නෙමෙයි බුඩා බං නාකි බුඩා මූ හරි දොර ඇහුවා ඇයි දන්නා කට්ටියට වෙඩි තිබ්බේ මූත් මොකක් හරි බලු වැඩක් කරලා වෙන්න ඇති බොයිස් ඉතින් එක මිෂන් එකක් ඉවරයි ඉතින් ගොඩක් වෙලා ගියා අපි තව මිෂන් එකකින් සෙට් වෙමු නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න වීඩියෝ එකට ඉතින් බැලුවට thank you boys and girls අඩෝ පට්ට කෑල්ලක් ඉන්නවා අපි පොඩ්ඩක් කෑල්ල ළඟට ගිහිල්ලා මේ ටොක් පාරක් දාලා බලමු නංගි අඩෝ නංගි සිගරට් බොනවද අනේ ඉන්නකෝ මං වාට ආදරෙයි පපුවත් අල්ලගත්ත ආදරේ කිව්වට පස්සේ බං ඇත්තටමයි කිව්වේ ඒ තුවක්කුව ඇතුළට දාගෙන ඉන්නකොට පිස්සුද කොහෙද මේ හරි බොයිස් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු එළගිරි බයි බයි මේ ලයික් එකක් දාපන් මතක් කරලා හොඳේ එළගිරි බං ගියා